ඉතලාම් කැම්පින් එන කෙනෙක් මෙතන හොඳට හොඳ ලොකු හයික් එකකුත් නැහැ මෙතෙන්ටවත් බයික් එක. good morning. අපි අද කැම්පින් එකකට යන්න හදන්නේ. අපි අද යන්නේ ලංකාවේ පුංචි නව ශ්‍රීලන්තේ කියලා හඳුන්වන හරිත කන්දට. හරිත කන්දට යන්න පුළුවන් බොගවන්තලාව පැත්තෙන් යන්න පුළුවන්. තව අග්‍රපතන ඒ කියන්නේ ගිනිගත් හේන හැටන් ඒ පැත්තෙන් යන්න පුළුවන්. අපි අද ගිනිගත් හේන පැත්තෙන් තමයි යන්නේ. ටිකක් පරක් වුණා උදේම යන්න හිටියට හම්බුන්නේ නැහැ මේ දැන් 8යි හරියටම. දැන් තමයි යන්නේ. බැටරිත් ඔක්කොම charge නැහැ, power bank උත් full නැහැ. ඒ හින්දා වීඩියෝ ගොඩක් ගන්න බැරි වෙයි. පුළුවන් තරම් ගන්න බලන්න. ඉස්සලාම අග්‍රපතන පොලිසියට යන්න ඕනේ. පොලිසිය මේ NLDB ෆෝම් එකක් ගන්න ඕනේ. ඒක ඊට පස්සේ එතන මේ බෝපත්තලාව ෆාම් එකේ එතන එන්ට්‍රන්ස් එකට දෙන්න ඕනේ. බෝපත්තලාව ෆාම් එක කියන්නේ ඒකෙම තමයි හරිත කන්ද කන්ට්‍රෝල් වෙන්නේ. එතනින් තමයි හරිත කන්දට ඇතුල් වෙන්න තියෙන්නේ. දවසින් ගිහිල්ලා එනවා නම් ඒක ඕනේ නැහැ. කැම්ප් කරනවා නම් තමයි ඒක ගන්න ඕනේ. එහෙනම් යන ගමන් මගදී හම්බෙමු. දැන් වෙලාව 1ට විතර ඇති. අපි දැන් මෙතන ආගරපතන පොලිසිය ළඟ ඉන්නේ. මෙතනින් තමයි අවසර පත්‍රය ගන්න තියෙන්නේ. අවසර පත්‍රය කියන්නේ යන අයගේ නම් ලියලා ආපු පිටත් වෙන වෙලාවන් ලියලා එහෙම එකක් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක බෝපත්තල ෆාම් එකේ එතන එන්ට්‍රන්ස් එකට දෙන්න ඕනේ. ඒ ටික තමයි. මෙච්චර ඉක්මනට පොලිසියකින් වැඩක් කරගත්තා නේද? බෝපත්තලාව ගොවිතලට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. එතනට අර පොලිසියෙන් ගත්ත ලෙටර් එක දීලා යන්න තියෙන්නේ ඇතුළට. ලෙටර් එක නැත්තම් ඇතුළට යන්න දෙන්නේ නැහැ. නෑ වැට නම් හදන්න අපි දැන් මෙතන මැණික් පාලම ෆාම් එකේ ඉන්නේ. මෙතනින් තමයි හරිත කන්දත් මේ කන්ට්‍රෝල් වෙන්නේ මෙතනින්මයි. අතන එන්ට්‍රන්ස් එකේ ටිකට් ඉවර වෙලා තිබ්බ හින්දා අපිට මෙතන ඔෆිස් එකට එන්න වුණා ටිකට් ගන්න. මේ තියෙන ඔෆිස් එකේ. ඒ ටිකට් තරම් එතනින් මෙතන ෆාම් එකේ කැන්ටින් එකක් තිබ්බා. ඒකෙන් කෑම වගේකුත් තරම් වතුර එකකුත් පුරවගෙන පල්ලෙහාත් වතුර තියෙනවා කිව්වා. ඒ කොහොම වෙයිද දන්නේ නැහැ. ඒ හින්දා වතුරත් පුරව ගත්තා. අතන පේනවද දන්නේ නැහැ. ෆාම් එකේ කිරිහරක් ගොඩක් ඉන්නවා. සද්ද එනවා. යන්න. මෙතනින්ම තමයි මෙතන පාරක් තියෙනවා. එතනින්ම ඔය පල්ලෙහා පේන පාර දිගේ තමයි හරිත කන්දට යන්න තියෙන්නේ. එහෙනම් හරිත කන්දට ගිහිල්ලා හම්බෙමු.
අපි දැන් තමයි හරිත කන්ද කැම්පින් කරන්න ආවේ. අද නිවාඩු දවසක් ඉඳලා කට්ටිය ඉන්නවා සෙට් 5ක් විතර ඉන්නවා ඇවිල්ලා. මෙතන ඉන්නවා ටිකක් 10 දෙනෙක් විතර ඉන්නවා. මෙතන එහෙම දෙනවා. අපි මෙතන ටෙන්ට් එක සෙටප් කරන්න කියලා හිතුවා. අද කූඩෙල්ල නම් ඉන්නවා. ඉදිගේ වැස්සත් තින්ද වෙන්න ඇති. ඔයාලා දැන් ටෙන්ට් එක සෙටප් කරලා මොනවා හරි කන්න හදා ගන්න ඕන තේ එකක් හරි මාර බඩගිනි. එහෙනම් ටෙන්ට් එක සෙටප් කරමු. මීදුම වැහිලා තියෙන ටික ටික. මීදුම වැහෙනවා ආයෙ ටිකකින් පේනවා. ලස්සනයි මේ. දවල්ට කෑවොත් තින්දා වැඩ කන්න හරි හදා ගන්න ඕනේ ඉක්මනට. අපි පැස්ටා වගේක් ගත්තා. තව මෙතන ෆාම් එකේ කැන්ටිමෙන් බනිස් සොයක් ගත්තා. ඒ ටික දැන් හදා ගන්න ඕනේ. මේ වගේ විවිධ දිහා බලාගෙන මේක අද්දි කොහොමද? පේනවත් දන්නේ දැන් අපි ඩිනර් එක හදා ගන්න යනවා. කන්ද උඩ කැම්පින් සයිට් එකේ සෙට් එකක් ඉන්නවා. දැන් මේ වෙනකන් ලයිට් පේනවා. දැන් පේන්නේ නැහැ. පේනවද? නාවට පේනවා. කැම් එකට නම් අහුවෙන්නේ නැහැ. පැකට් එකම දැම්මම මේක උතුරලා හිටන්නේ නැහැ. අද අපි කියලා දෙන්න යන්නේ කොහොමද චීස් පැස්ටා එකක් හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම සොසේජස් ටික දාගන්නවා බැලෙන්න.
පින එක හදලා ඉවරයි. ඉස්පෙස්ටා සලාද කොළ තියෙනවා. කන්නයි දැන් වෙලාව 10යි. පට්ට සීතලක් තියෙනවා දැන්. 14ට තියෙන ටෙම්පරේචර් එක. ඒ හින්දා කෝපියක් හදාගත්තා බොන්න. උදේට බලන්න සමයිස් එක එනේද කියලා මේ වහින්ද වගේ ඉන්න වලාකුළු වැඩි. උඩ කන්දත් මීදුමෙන් තනිකරම වැහිලා තියෙන්නේ. කන්ද උඩට පීක් එකට යන්න හිතන් ඉන්නවා. බලමු උදේට යන්න පුළුවන් වේද කියලා. එන උදේට සෙට් වෙමු. good night. good morning. Good morning. වෙලාව දැන් 6යි උදේ. එළිය වැටලා තියෙන්නේ සෑහෙන්න පේනවා. තාම ඉරවුව නෑ. සන්රයිස් එක දැන් ටික ටික එනවා. ඒ පේන්නේ නෑ වලාකුළු මීදුම හින්දා. ඉඳාගත්ත කියන සැරින් සැරේ ඇහැන්නා. ආන්දර 1 ගානකට විතර ගෝනු රංචුවක් ආවා එහා පැත්තේ. කන්ද පැත්තෙන් ඒගොල්ලෝ කෑ ගහද්දී නේ හෝන් පිබි බස්වල හෝන් ගහනවා වගේ සද්දේ. එතකොට ඇහැරුණා. මෙතනින් එරියම තියෙන view එක පෙන්වන්නද? මීදුම ඔක්කොම මේ පැත්තට බලලා තියෙනවා. අතන හරියට මෙන්න මෙතන උඩ සෙට් එකක් ඉන්නවා. ටෙන්ට් දෙකක් විතර පේනවා මෙතන. අර පැත්තෙන් ඉර පායගෙන එනවා. පේන්නේ නැහැ. ඒ පැත්තේ ඔක්කොම මීදුම. හරිත කන්ද නම් දැන් සම්පූර්ණයෙන් පේනවා. සැරින් සැරේට මීදුමෙන් වැහෙනවා. දැන් අපි කෝපි එකක් හදාගන්න කියලා යනවා. කෝපි එකක් හදමු. මේ හරිය වතුර ටැංකියක් තියෙනවා. වතුර ටැංකියක් කියන්නේ ඒකේ බටයක් දාලා තියෙන ඕනලාක වතුර ගන්න පුළුවන්. මේ හරි
මේ හරිය වොස්රූම් අතන වහලයක් පෙන්නේ. එතන වොස්රූම් වගේක් තියෙනවා. ඒවත් ලොකු අවුලක් නැහැ ඉතින්. වෙන කැම්පින් සයිට් වල හැටියට ඉතින් අවුලක් නැහැ. ඉස්ලාම් කැම්පින් යන කෙනෙක්ට මෙතන හොඳටම හොඳයි. ලොකු හයික් එකකුත් නැහැ මෙතෙන්ට. බයික් එකේ වුණා මෙතෙන්ට මාරයි. 4 wheel එකක් වයි තියෙනවා නම් ඒකෙත් එන්න පුළුවන්. පොඩි වාහන වල එන්න බෑ. මගින් දාලා කිලෝමීටරයක් විතර හැයින් දාලා එන්න ඕනේ. අලි කරදර නැහැ. එකම අවුල තියෙන්නේ කූඩැල්ල තමයි. කූඩැල්ලේ සමහර දවස්වල දිවියෝ ඉන්නවා. දිවියෝ ඉතින් මිනිස්සුන් ඉන්න හින්දා එන්නේ නැහැ බයයි. චර තමයි ගොවුණු නම් ඇටැක් කරන්නේ නැහැ. බික් එකක් දෙන්න. බිස්කට් එකක් දෙන්න. ඉන්න ඉතින් දෙනකම්. ඉන්න බෑ. බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න යන්නේ. දන්නේ හදන්න හිතන් ආවේද? සෑන්ඩ්විච් ඒ වුණාට මේ අන්තිමට තිබ්බ ටවුන් එකේ සෑන්ඩ්විච් පාන් තිබ්බේ නැහැ කොහෙවත්. ඒෙන් අපි කඳුනාගේ ජාතික ආහාරය හදන්න තීරණය කරා. කොත්තුමි ටව්වක් තියෙන අපි දැන් පීක් එකට යන්න හදන්නේ. ලාව තමයි. මේ ගාන තේරුණාට සෑහෙන අවුවක් තියෙනවා. කට්ටිය උදේ අප සමහර ගොඩක් අය මෙතන හැරලා යනවා පීක් එකට යන්නේ. දැන්ට කෙලින්ම ඇවිල්ලා ආයේ අල්ලෙහාට බහින්න ඕනේ. මෙතන පතන වගේ තැනක. මෙතන කැලෑව වෙලා තියෙන්නේ. වතුර පාරක සද්දෙකුත් ඇහෙනවා. වැස්ස වැඩි කාලයකට මෙතන වතුර යනවා. හර්පගෙන උඩට යන්න ඕනේ. ඒ භාගයක්වත් නැහැ මෙතන ඉන්න. කැම්ප් කරපු තැන ඉඳන් පීක් එකට යන්න. දවල් වෙද්දී නම් කොහොමවත් එන්න බැරුව ඇති යව්ව දවස්වල. අවුව මාර සැරක් තියෙනවා. හරි අපේ ටෙන්ට් එක පේනවා. බයික් එකයි. මේකට හරිත කන්ද කියලා නම දාපු එක්කෙනා නම් හරියටම දාලා තියෙනවා.
අපි දැන් ඉන්නේ හරියටම මීටර් 1800ක් විතර උඩින් හරිත කන්ද පීක් එකේ. අතනවල පේන චූටි ගස් හොලිම ගාව තමයි අපි ටෙන්ට් එක ගැව්වේ. එතෙන්ට නම් කොහොමවත් පේන්නේ නැහැ. ටෙන්ට් එක කැමරාවට පේන්නේ නැහැ, මට නම් පේනවා. මේ හරිය අර මගදී හම්බුන කට්ටිය තාම බහිනවා. ඔටේම තනිකර කොළ පාට විතරයි. හරියටම පේනවා ශ්‍රී පාද කන්ද. ඉස්සෙල්ලා නම් හොඳට පේන්න තිබ්බා, දැන් වීදුමේ වැහිලා පේන්නේ. අතන තමයි අපි කැම්ප් කරේ, බලමු එතන. මෙච්චරයි පේන්නේ. මෙන්න මෙතන මේ තියෙන්නේ. දැන් 10 පහු වෙලා තියෙන වෙලාව. දැන් අපි ආයේ පල්ලෙහාට බහින්න ඕනේ. බහැලා කෙලින්ම ගෙදර යනවා. හිතුන්න තියෙන පාර ටිකක් අවුල් සෑහෙන වෙලා යනවා යන්න. ඒ හින්දා මෙහෙම ගෙදර යන්න ඕනේ. නැත්තම් වැස්සට වුණොත් එපා වෙනවා. තද්දාවුවක් තියෙන ඒ වුණාට පොඩ්ඩක්වත් රස්නේ දැනෙන්නේ නැහැ. මේ පැත්තෙන් සීතල හුලගක්. මේ පැත්ත කියන්නේ මේ නුවරඑලි පැත්ත. හැටන් පැත්ත. ඉර වැහුණා වලාකුලකින්. දැන් නම් ආවෝ නැහැ. අපි කැම්ප් කරපු කන්ද ගාවට ආවා. පැයක් විතර ගියා එන්න නැවතිනේ ඇතිවයි. අගිනට වඩා බහිද්දිය අමාරුයි. මේ හරියට ඊයේ ගෝන්නු ආවද? පාන්දර සද්දයක් වුණා. නෑරෝ මේ හෝන් ගහනවා වගේ උන්නේ කියලා. ඒ වගේ තමයි හැබැයි. අපෙත් ඇහුණා. ඒ උන් තමයි. අයින අර පැත්තේ ඉන්නේ. අර පැත්තේ සද්ද එනවා. අපි තාපු ගම මෙතෙන්ට ආවා, ඇවිල්ලා එතන කූඩැල්ල එල්ලුණා ආගියත් ඊට පස්සේ ගියා ආයන්. හිටියා. ඩග්ගල අපි කරපු දේ දාගෙන ඊට පස්සේ ආවේ. ඔව්. ඕල් කොහෙද? මතුගම. කළුතර. අපි මීගම. හරි යන්න. හරි ජයෝ. Raspberry. කැලෑබෙරි ගෙඩියක් හම්බුණා. ඒවට කන්න බයයි. බෙරි කියලා හිතනවා. ෂුවර්ද බෙරි කියලා?
ඒ බරත් අඩු වෙනවා. මේ වලට පැක් කරලා යන්න තමයි තියෙන්නේ. එහෙනම් හරිත කන්දට සමු දෙනවා අපි. යද්දි හම්බෙමු. එහම. මෙතන පොඩි ළමයි දෙන්නෙකුත් එක්කයි. අපි යනවා. යනවායි. ඒගොල්ලෝ අද දවල් වෙනකන් ටිකක් ඉඳලා එනවා. දාලා ගිහිල්ලා ඔක්කොම සමහර ඒවා ගිනි කොට දාලා ගිහින් බෝතල් ඔක්කොම එකම දාලා ගිහින් කකුලක් කර ගියොත් එහෙම ඉවරයි. ඇවිල්ලා අපි හරිදරයක් නැතුව ආවා කියලා කිව්වා. ආයේ ගෙදර යන්න. හරිත කන්දෙන් 12ට පිටත් තුන එක 6:00යි දැනුයි ගෙදරට ආවේ. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.